තිස්ස මහාරාම රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තිස්ස මහාරාම නගරයේ පිහිටා ඇති අතර දිවයිනේ වැදගත් සහ පැරණි පූජා භූමි අතරින් එකක් වෙනවා. මෙහි ඉතිහාසය වසර 2300කට අධික වන අතර එය රුහුණු රාජධානියේ නැගීමත් සමග සමීපව සම්බන්ධතා පවතී. වංශ කතාවලට අනුව බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ තුන්වන අවස්ථාවේදී අරහත් මහරහතුන් වහන්සේලා 500 සමගම මෙම පුදබිමෙහි භාවනායෝගීව වැඩ සිටි බවට විශ්වාස කෙරේ. මේ ගොඩනැගීමේ ගෞරවය හිමියන්නේ මහා නාග රජුටයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී රුහුණ පාලනය කර කාවන්තිස්ස මහරජතුමා විසින් මෙම විහාරයේ ඉදිකිරීම පුළුල් කළ බව සඳහන් වේ. මෙහි ධාතුර් ගර්භයේදී අස්ථි ධාතුව, ප්‍රතිමා ධාතු ඇතුළු පූජනීය